ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. කොච්චර කාලයක් ආයතනයේ සේවයට තමයි පළපුරුද්ද තියෙනවද? පළපුරුද්ද මට දෙන අවුරුදු 10කට වැඩියෙන් මම මේ හෝටල් එකේ එන්ටර්ටේන්මන්ට් පැත්තේ මම මේ හෝටල් එකේ හිටියා. එන්ටර්ටේන්මන්ට් එක්සිකියුටිව් විදියට ජොබ් එක බාරගෙන දැන් මම මාස 5ක් වෙනවා. එන්ටර්ටේන්මන්ට් කියන එක අනිතේ සතුරු කරනවා. ඔව් අනිත් සතුරු කරන්නේ. මම දැක්කේ ලෝකේ අමාරුම දෙයක්. ඔව්. කොහොමද ඒකට මේ වැඩසටහන ඉවන්නේ? එන්ටර්ටේන් කරනවා කියන්නේ දැන් මේ හෝටල් එකට ගත්තොත් එම රටවල් ගණනකින් විවිධාකාරයේ අපිට ගෙස්ලා එනවා. ඒතකොට මේ ගෙස්ලට මන් දෙන වින්දනය යන්න ඕනි එයාලා හර්ට් වෙන්නේ නැති වෙන්න සතුටු වෙන්න ඕනි. ඒතර මේ වැඩසටහනේ අපිට විනය පිරිසුදුකම ඒතකොට සැලැස්ම ඒ සෑම දෙයක්ම මේ වැඩසටහන තුලින් අපිට කියලා දෙන්න හින්දා මගේ මේ වෘත්තියට මට ලොකු මේ තුලින් උදව්වක් වෙනවා සැලැස්ම හරියට පිළිවෙලට පිරිසුදුව ක්‍රියාත්මක කිරීම. එවැනි බොහෝ දේවල් ජීවිතයට සහ ආයතනයට ගොඩක් දේවල් මේ වැඩසටහන තුලින් ලබා ගන්න පුළුවන්. අවුරුදු 10ක ශේෂ්ඨ පළපුරුද්දක් කියන්නේ එකයි හරිතයක්. ඔව්. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙන කෙනෙකුට මේක වැදගත් වෙනවද? අනිවාර්යෙන්ම. මම හිතනවා මේක මට කියන්නේ මගේ මේ වෘත්තියට පමණක් නොවේ සෑම කෙනෙකුටම මම මේ ආයතනයේ පිටත තම නිවසට තම ජීවිතයට පවා මේ දෙයක් විශාල දෙයක් ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා මගේ වෘත්තියට මේක ගොඩක් උදව්වක් වෙනවා කියලා. පුද්ගලික ජීවිතේට කොහොමද මේක කරන්නේ? දැන් මේ වැඩසටහන ආරම්භයේ සිටම අපිට කියලා දුන් දේවල් අර පිරිමැස්ම එතකොට සහ අර පිරිමැස්ම තුලින් අප ජීවිතයට ඉතුරු කර යන්න ධනෙ වෙන්න පුළුවන් මුදල් හැමදේම මම කියන්නේ ඒ දේවල් අපි මේ ආයතන තුල සිට නිවසට රැගෙන යනවනේ අපි මේ දේවල් අපේ ජීවිතේ නිවසට. එතකොට අපි නිවස තුලත් පුළුවන් මන්න සෑහෙන දෙයක් කරගත්තේ ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන් අපේ බඩු බාරදී කෑම බීම ඒ සෑම දෙයක්ම හරි පිරිමැස්මත් තුලින් පිරිසුදුව පිළිවෙලට තබාගෙන සියලු දෙයක්ම උදව් වෙනවා. S5 කියන සංකල්පය ජපාන් පේටන්ට් එකකින් ආවට මේක අපේ ආච්චියන්ලාගේ සියවි කාලේ ගෙවල් වල තිබුණා. ඔයාලට මොකක්ද ඒ ගැන අදහස? මේ වැඩසටහන යද්දා මට දේවල් තේරුණේ. කියන්නේ දැන් එන්න මේ අපි මේ අලුත් වෙනවනේ. ජෙනරේෂන් අලුත් වෙද්දී ඒ අපේ පරණ දේවල් සමහර දේවල් රැකගත්තට සමහර දේවල් නැති වෙනවා. මේ 5S තුලින් මම හිතන්නේ ඒ පැරණි දේවල් වලින් ගත යුතු දේ සහ අනාගතයට ගත යුතු දේ මේ තුලින් කියලා දෙනවා. විශේෂයෙන් කියන්නේ මම හිතනවා මේ වැඩසටහන මට විතරන්නේ සෑම සූදනෙට්ටම අවශ්‍ය වෙන වැඩසටහන. ඉතින් මේ අපි ඉගෙන ගන්න දේවල් අපේ නිවසේ අපේ සහෝදරය සහෝදරි වෙන්න පුළුවන් නිවසේ ඉන්න කට්ටිය වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන්. එයාලට බෙදාගෙන යම් කිසි දෙයක් ඔවුන්ට දැනෙන විදියට අපිට බෙදා ගන්න පුළුවන් නම් මේ දේ අපිටත් මුළු ලෝකයටත් වටී කියලා මම හිතනවා. රයිට් එහෙනම් අපි තවත් වැඩසටහනකින් හමු වෙමු.